දෙදහ වසරේ සැප්තැම්බර් මාසයේ එක්තරා දවසක ඉතා කුඩා සමාගමක නිර්මාතෘවරුන් දෙන්නෙක් ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් නුවර පිහිටි දැවැන්ත අහස සිමින ගොඩනැගිල්ලක 27 වෙනි මහලට යනවා. ඔවුන්ගේ අරමුණ උනේ ඒ කාලේ ලෝකෙ හිටපු දැවැන්තම සමාගමක ප්‍රධානියා මුණ ගැහිලා තමන්ගේ මේ කුඩා ව්‍යාපාරය ඩොලර් මිලියන 50කට මිලදී ගන්න කියලා යෝජනා කරන එක. ඒ දැවැන්ත සමාගමේ ප්‍රධානියා මේ යෝජනාව අහලා මහ හයියෙන් hina වෙන්න පටන් ගත්තා. ඔහු මේ කුඩා සමාගමේ අයිතිකරුවන් දෙන්නව තමන්ගේ කාර්යාලයෙන් එලවලා මේක විහිළුවක් කියලා මහ හයියෙන් ප්‍රකාශයට පත් කළා. හැබැයි එදා ඒ කාර්යාලයෙන් එළියට බැහැපු ඒ කුඩා සමාගම අද වෙද්දී ඩොලර් බිලියන 250කට වඩා වටිනාකමක් තියෙන ලෝකේ දැවැන්තම විනෝදාස්වාදය සපයන සමාගම. එදා ඔවුන්ට hina වුණු ඒ දැවැන්ත සමාගම අද ලෝකයෙන් අතු ගෑවිලා ගිය සමාගමක්. එදා ඒ hina වුණු සමාගම තමයි බ්ලොක්බස්ටර් කියන්නේ. ඔවුන් එලවාගත්ත කුඩා සමාගම තමයි අද අපි හැමෝම දන්න Netflix කියලා කියන්නේ. මොකද්ද මේ කතාව? සම්පූර්ණ විස්තරේ IQ Story මේ වීඩියෝ එකෙන් ඔබට බලන්න පුළුවන්. මේ වගේ තොරතුරු හරියටම දැනගන්න IQ Story අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. අද අපි කතා කරන්න යන්නේ Tamanට වඩා 100 ගුණයක් ලොකු වුණු බ්ලොක්බස්ටර් අධිරාජ්‍ය Netflix විසින් ඊටාම රහසිගත උගුලකට හසු කරගත්තේ කොහොමද කියන එක ගැන. මේක නිකන් කතාවක් නෙමෙයි. ව්‍යාපාර ලෝකයේ මොලේ පාවිච්චි කරලා දැවැන්තයින්ව දනගස්සපු, දැවැන්තයින්ව පරාජය කරපු අපූරු උපාය මාර්ගයක්. මේ කතාව තේරුම් ගන්න නම් අපි 90 දශකයේ අගභාගයට යන්න වෙනවා. ඒ කාලෙ වෙද්දී අද වගේ අන්තර්ජාලයෙන් චිත්‍රපටි බලන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. සිකුරාදා හවසට පවුලේ ඈත් එක්ක චිත්‍රපටියක් බලන්න ඕනේ නම් වාහනේ නැගලා ළඟම තියෙන බ්ලොක්බස්ටර් වීඩියෝ සාප්පුවට යන්න ඕනේ. ඒ කාලේ බ්ලොක්බස්ටර් කියන්නේ ඇමරිකාව පුරාම සාප්පු 9000කට වඩා තිබුණු සේවකීන් 80000කට වඩා වැඩ කරපු අති දැවැන්ත අධිරාජ්‍යයක්. ඔවුන්ගේ ආදායම ඩොලර් බිලියන ගණනක් වුණා ඒ කාලේ. හැබැයි මේ දැවැන්ත ආදායම ඇතුලේ පාරිභෝගිකයින්ට වද දෙන එක්තරා ලොකු ප්‍රශ්නයක් හැංගිලා තිබුණා. ඒ තමයි ප්‍රමාද ගාස්තු, late fees. ඔබ බ්ලොක්බස්ටර් එකෙන් වීඩියෝ පටයක් ගෙදර ගෙනාවොත් දවස් 3ක් ඇතුළත ඒක ආපහු ගිහිල්ලා දෙන්නම ඕනේ. එහෙම බැරි වුණොත් දවසින් දවස ලොකු දඩමුදලක් ඔබට එකතු වෙනවා. Netflix සමාගමේ සම නිර්මාතෘ රීඩ් හේස්ටින්ග්ස් දවසක් Apollo 13 කියන චිත්‍රපටය අරගෙන යනවා. ඒක ආපහු ගිහින් දෙන්න ඔහුට අමතක වෙනවා. ඒ නිසා ඔහුට ඩොලර් 40ක ප්‍රමාද ගාස්තුවක් ගෙවන්න සිද්ධ වුණා කියලායි කියන්නේ. මේකෙන් කේන්තියටපත් වුණු ඔහු තමයි Netflix සමාගම ආරම්භ කළේ කියලා බොහොම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. හැබැයි Netflix අනිත් නිර්මාතෘ වන මාක් රුඩෝල්ෆ් පසුව පැහැදිලි කළා මේ ඩොලර් 40 කතාව මිනිස්සුන්ගේ අවධානය ගන්න හදපු අපූරු අලෙවි කරන උපක්‍රමයක් විතරයි කියලා. කතාව ඇත්තක් වුණත් බොරුවක් වුණත් ඒකෙන් කියුනේ පාරිභෝගික ප්‍රශ්නයක් ගැන. පාරිභෝගික ප්‍රශ්නය 100%ක්ම ඇත්ත. මිනිස්සු බ්ලොක්බස්ටර් එකේ දඩ මුදලට හිටියේ පුදුම තරහකින්. මෙන්න මේ තරහව තමයි Netflix තමන්ගේ රහසිගත උගුල බවට පත් කරගත්තේ. Netflix ආරම්භයේදී කළේ DVD තැටි තැපෑලෙන් ගෙදරට යවන එක. ඔවුන් ලොකු වෙනසක් කළා. ඔවුන් මිනිස්සුන්ට කිව්වා මාසිකව පොඩි මුදලක් ගෙවන්න. ඔයාලට ඕනම චිත්‍රපටියක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. අනිත් එක කැමති කාලයක් ඒක ළඟ තියාගෙන ඉන්නත් පුළුවන්. කිසිම ප්‍රමාද ගාස්තුවක් නැහැ කියලා. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර ලොකු බ්ලොක්බස්ටර් සමාගමට බැරි වුණේ Netflix වගේම මාසික ගාස්තු ක්‍රමයකට ගිහිල්ලා දඩ මුදල් අය කරන එක නවත්තන්න කියලා. අන්න එතන තමයි Netflix ඇට වූ මායාව සහ උගුල තියෙන්නේ. මේක ව්‍යාපාරික ලෝකෙ කියන්නේ නවෝත්පාදකයාගේ උබතෝ කෝටිකේ කියලා. ඒක අපි ඔබට සරලව පැහැදිලි කරන්න. හිතන්න ඔබ ගාව තියෙනවා දවසකට රුපියල් ලක්ෂයක ලාභ හොයන කඩයක්. හැබැයි අලුත් තාක්ෂණය එනවා. ඒකට මාරුනොත් ඔයාගේ කඩේ වහලා දාන්න වෙනවා. ඔයා මොකද කරන්නේ? පරණ විදිහටම කඩේ කරගෙන යනවද? බ්ලොක්බස්ටර් එකටත් උනේ ඒකමයි. 2000 වසර වෙද්දී බ්ලොක්බස්ටර් සමාගමේ මුළු ආදායමෙන් 16%ක්ම ඒ කියන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 800ක්ම ආවේ අර මිනිස්සුන්ට ගහපු ප්‍රමාද ගාස්තු. ඒ කියන්නේ දඩ මුදල් වලින්. Netflix වගේ දඩ මුදල් නැති ක්‍රමයකට ගියා නම් බ්ලොක්බස්ටර් එකට වෙන්නේ එක රැයකින් ඩොලර් මිලියන 800ක ආදායමක් අහිමි වෙන එක. ආයෝජකයින්ට මේක කියන්න බ්ලොක්බස්ටර් සමාගමේ ප්‍රධානීන්ට ධෛර්යයක් තිබුණේ නැහැ. ඔවුන් තමන්ගේම සාර්ථකත්වයේ හිරකාරීන් බවටයි පත් වෙලා හිටියේ. ඒක හරියට මකුළු දැලක පැටලුණු කෘමියෙක් වගේ ගැලවෙන්න දඟලන තරමට ආයි දැලේ පැටලෙනවා. බ්ලොක්බස්ටර් එකට තේරුණා
Netflix එක මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නවා කියලා. හැබැයි ඔවුන්ට කිසිම දෙයක් කරන්න බැරි වුණේ තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය කඩා වැටේ කියන බයට. එදා ඩොලර් මිලියන 50කට Netflix සමාගම මිලදී ගන්න ආපු අවස්ථාව බ්ලොක්බස්ටර් ප්‍රධානී ජෝන් ඇන්ටියෝකෝ hina වෙලා ප්‍රතික්ෂේප කළේ තැපෑලෙන් DVD යවන මේ කුඩා සමාගම කවදාවත් තමන්ට තර්ජනයක් වෙන්නේ නැහැ කියන දැඩි අහංකාරකම සහ මාන්‍ය නිසා. කාලේ වේගෙන් ගෙවිලා ගියා. අන්තර්ජාලයේ වේගය වැඩි වෙන්න පටන් ගත්තා. 2007 අවුරුද්දේදී Netflix තවත් දැවැන්ත අවදානමක් ගත්තා. ඒ වෙද්දී තැපෑලෙන් DVD යවන ව්‍යාපාරයෙන් ඔවුන් විශාල ලාභයක් ලබමින් තමයි හිටියේ. හැබැයි ඔවුන් අනාගතය දැක්කා. ඔවුන් තමන්ගේ සාර්ථක DVD ව්‍යාපාරය අඩාල වන බව දැනම අන්තර්ජාලය හරහා චිත්‍රපටි නරඹන්න මේ ස්ට්‍රීමිං තාක්ෂණය හඳුන්වලා දුන්නා. බ්ලොක්බස්ටර් සමාගමට තමන්ගේ ප්‍රමාද ගාස්තු අත්හරින්න බැරිව හිර වෙලා ඉඳද්දී Netflix තමන්ගේ සාර්ථක නිෂ්පාදනය මරාගෙන අනාගතයට යන්න බය වුණේ නැහැ. බ්ලොක්බස්ටර් සමාගමට ඇස් ඇරෙනකොට පෙරහැර ගිහිල්ලා ඉවරයි. ගොඩාක් පරක්කුයි. ඔවුන් ටෝටල් ඇක්සස් කියලා අලුත් ක්‍රමයක් ගෙනල්ලා Netflix එක්ක හැප්පෙන්න හැදුවා. ඒ වෙද්දී බ්ලොක්බස්ටර් එකේ ආයෝජකයින් ඒකට විරුද්ධ වුණා. මොකද අලුත් දේවල් කරන්න ගිහිල්ලා කඩසාප්පුවල ආදායම අඩු වෙනවට ආයෝජකයින් කැමති වුණේ නැහැ. අන්තිමේදී 2010 වසරේදී ඩොලර් බිලියන ගණනක ණයබරක් එක්ක ලෝකයේ හිටපු දැවැන්තම සමාගමක් වුණු බ්ලොක්බස්ටර් බංකොලොත් බව ප්‍රකාශයට පත් කළා. අද වෙද්දී ලෝකෙටම තියෙන්නේ ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ තියෙන එකම එක බ්ලොක්බස්ටර් සාප්පුව විතරයි. ඒකත් දැන් තියෙන්නේ නිකන් කෞතුකාගාරයක් වගේ. මේ කතාවෙන් අපිට ගන්න පුළුවන් වටිනා පාඩම් කීපයක් තියෙනවා. පළවෙනි එක තමයි ඔබේ පාරිභෝගිකයාගේ ලොකුම ප්‍රශ්නය හඳුනා ගන්න. බ්ලොක්බස්ටර් එක හිතුවේ දඩ මුදල් ගහන එක තමන්ගේ ලාභය කියලා. හැබැයි පාරිභෝගිකයින්ට ඒක ලොකු වදයක්. ඔබේ පාරිභෝගිකයාගේ කේන්තිය වෙනත් කෙනෙක්ගේ ව්‍යාපාරික අවස්ථාවක් වෙන්න පුළුවන් කියලා හොඳට මතක තියාගන්න. දෙවෙනි එක තමයි ලෝකේ වෙනස් වෙද්දී තමන්ගේ සාර්ථකත්වයේ ගැන තියෙන අහංකාරකම පැත්තකින් තියලා අලුත් දේවල් වලට හැඩගැහෙන්න පුරුදු වෙන්න. තමන්ගේ පැරණි ව්‍යාපාරික ආකෘති බිඳ දාලා අලුත් තාක්ෂණය වැළඳ ගන්න Netflix බය වුණේ නැහැ. හැබැයි බ්ලොක්බස්ටර් තමන්ගේ පැරණි ක්‍රමය බදාගෙනම ජීවත් වුණා. අද අපි ජීවත් වෙන්නේ ඉතා වේගයෙන් වෙනස් වෙන ලෝකයක. ඊයේ සාර්ථකුණු දේ අද අසාර්ථක වෙන්න පුළුවන්. බ්ලොක්බස්ටර් අධිරාජ්‍ය බිඳ වැටුනේ වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි. වෙනස් වීමට තිබුණු බය සහ ඔවුන්ට තිබුණු අහංකාරකම නිසා. ඔබත් ඔබේ ජීවිතේ, රැකියාවේ, ව්‍යාපාරේ වෙනස් වීම වලට බය වෙලා පරණ තැනම හිර වෙලාද ඉන්නේ. එහෙනම් අදම වෙනස් වෙන්න පටන් ගන්න. එහෙම නැත්නම් ඔබටත් වෙන්නේ බ්ලොක්බස්ටර් සමාගමට වෙච්ච ඉරණමමයි. එවැගේම වීඩියෝ එක ගැන ඔබට හිතන අදහසත් පහලින් කමෙන්ට් කරන්න. මේ තොරතුරු තව කෙනෙක් දැනගන්නවට කැමති නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ වගේ තොරතුරු නිතර දැනගන්න IQ Story අපිව YouTube වල subscribe කරන්න. Facebook වල follow කරලා තියාගන්න. ඔබට සුබ දවසක්.